අයිබෝවන් මේ දවස්වල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විශාල කතා බහක් තියෙනවනේ. එතකොට මේ කතා බහ ගැන එළියේ තියෙන කතා බහ දැක්කහම ඇත්තටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ කොහොම හරි මේ පැවිදි අතරින් කරලා ඉවර කරන්න ඕනේ කියන අදහසක් එනවා. මොකද මම කියන්නේ ඒක මේ කඩිනමින් කරන්න ඕනේ කියන අදහස මිසක් මේ කියන්නේ මේ අඩුපාඩු ඇතුව කරන්න ඕනේ කියන එක නෙවෙයි. ඒ කියන්නේ මේ දැන් මේ එළියේ අධ්‍යාපන ප්‍රතිසංස්කර ගැන කතා කරනකොට මෙලොව අධ්‍යාපනයක් නැහැ. ඒ නිසා මේ ඉස්සෙල්ලම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ දැම්ම පටන් ගන්න ඕනේ. මොකද මේ තව ටික දවසක් යනකොට මු තව ටිකක් පිස්සු කරනවානේ. දැන් ඔය එළියේ ඉඳගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන කට්ටිය බලන්න. දැන් ඒගොල්ලෝගේ නංගන් කිව්වේ නැතුන් මම නංගන් කියන්නේ උන්ට නිකන් 아무තු ප්‍රසිද්ධියක් දෙන්න ඕනේ නැහනේ. එතකොට මේ දැන් ඔය සිවුරු දාගත්තු සමහර උන්නාන්සේලා ඉන්නවා. සමහර හැමෝම නෙවෙයි සමහර උන්නාන්සේලා ඉන්නවා. මේ උන් තමයි මේ ගීයන්ට වඩා මේ ලෞකික ජීවිතය ගැන දන්නේ. එහෙම දැන් කතාවෙන් තේරෙනවානේ ඔය කියන ඒවෙන් බලන්නකො. එතකොට මේ දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේනේ. ඇත්තටම ඕනේනේ. දැන් මේ සුද්දා ඔය අධ්‍යාපනය හදලා ගියේ උන්ට ඕන කරන මේ තේ වතු පොල් වතු රබර් වතු ටික උන් මෙහෙ ඇවිල්ලා වවුපේකනේ කරේ. එතකොට ඒ වෙයි අර ගණන් හිලව් පොත්පත් ටික මේන්ටේන් කරන්න පිරිසක් හදාගන්න. ඒ පිරිසට තමයි ওই ඉස්කෝලේ මේ අධ්‍යාපන ක්‍රමය හදලා ගියේ. ඒක තමයි මේ වෙනකන් ආවේ. නිකන් ඔය පියන්ලා බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් මේකේ තියෙන්නේ. එතකොට මේ හිතලා මතලා යමක් කරන අධ්‍යාපන ක්‍රමයක් නැහැ. ඉතින් ඒක එන්න ඕනේ කියලා ලෝකෙ දිහා බැලුවහම හොඳටම පේනවා. අපි පසුගාමීනේ පිටිපස්සේනේ ඉන්නේ. ඉතින් ඒක කරන්න ඕනේ. ඒක මේ මුළු රටේ බහුතරයක් මිනිස්සු අනුමත කරන ඉල්ලන දෙයක්. ඉතින් ඕක කරන්න ගියාම ඔය මොකෙක් හරි පස්සේ කාට්ටුවේ කෝකට මොකක් හරි කෑල්ලක් දාලා මේ ඔය ඉන්නවනේ පහුගිය ආණ්ඩුව වලින් ඔය තනතුරු ගත්තු උන් තමයි ඔය ඉන්නේ. ඉතින් මේ ආණ්ඩුව ඇවිල්ලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරා මිසක් ආයතන ප්‍රතිසංස්කරණය කළේ නෑනේ. Tamanට ඕන අය දැම්මේ නෑනේ තැන් වලට. ඒ නිසා මේ අරුන් තමයි ඉන්නේ. උන් ඉතින් මොනවා හරි කරලා මේ ආණ්ඩුව වටන්න ඔය මොකක් හරි කෑල්ලක් දානවා. මොකක් හරි කරනවා. එතකොට ඔන්න ඕකේ ප්‍රතිඵලයක් විදිහටනේ ඔය දැන් ඔය මොකද්ද ලින්ක් එකක් ආවා යනම්මනම් කේස් ටිකක් තියෙන්නේ. දැන් ඒක ගැන එළියේ තියෙන මතය කොහොමද? එළියේ මේක ගැන කතා කරන්නේ කොහොමද? දැන් කුණුහරුප වෙබ්සයිට් එකක් ගැන කතා කරන්න යකෝ ඊට වඩා කුණුහරුප කියනවනේ. ඒක කතා කරන්නේ උන් ටික එකතු වෙලා. ඈ නිකන් අමුතුවෙන් බලන්න කුණුහරුපයක් නැහැ. මේ මුන් කියලා දාන ඔක්කොම කුණුහරුප ටික. අරෝ මේෝ කියලා. එතකොට මේ අනිත් එක මේ කාටද අපහාස කරන්නේ? මේ රටේ මේ දෙවෙනි පුරවැසියට අගමැතිතුමියට අපහාස කර මේ අගමැතිතුමිය එක ගත්තාම ඕක මොනවද ඉගෙනගෙන තියෙන්නේ මොනවද දන්නේ නිකන් අනිත් එළියේ තියෙන මේ සමාජ වටපිටාවත් එක ගත්තාම මේ මිනිස්සයා ලෝකේ ඇවිදලා ඉගෙනගෙන ඒව තියෙන මිනිස්සෙක් හරි ඒ කියන්නේ උගත්කමක් තියෙන කෙනෙක් මේ ලෝකේ හසරක් දන්නේ නැතුව ඔය මේ ඉන්න සමහරු මේක විවේචනය කරන එක විවේචනය කරාට කමක් නැහැ විවේචනය කරන් හරි ක්‍රමයක් තියෙනවනේ අධ්‍යාපන අමාත්‍යාංශයට යන්න පුළුවන් දිනයක් දෙන්න කියන්න පුළුවන් මේව දාන්න එපා මෙහෙමයි මෙහෙම වුණාම මෙහෙම වෙනවා කියලා යා මතේ කියනවා ඒකනේ කරන්න ඕන මේ මොකද්ද ඔය මයික් ටිකක් කැන්ද ගන්නවා අපටසිරි ඇරලා දානවා කුණු හරුප ඒ විතරක් කිය ගොන් කතා දැක්කදර ගොන් කතා වගේක් කියනවා දැන් මේ අර ඇමරිකාවේ ඉතින් ලෝකේ පොලිස් කාර්යය වගේ මිනිහා හැම පැත්තටම ට්‍රම්ප් බදුක් ගහනවා අරව මේවා මේ නායකයෝ රැයට පැනලා උස්සගෙන අරන් යනවා එක විකාරයක් කරනවානේ. එතකොට මේ ට්‍රම්ප්ට කියලා මේ බදු අඩු කෙරෙව්වේ ලංකාවේ මේ 30% දක්වා අඩු කෙරෙව්වේ මේ ඔන්න ඔය කියන උන්නාන්සේ කෙනෙක් කියන එයාලු මේ යාගේ දරුවෙකුට කියලා ඊට පස්සේ කොහෙද ට්‍රම්ප්ගේ මුණුපුරෙක් ඉන්නවලු පුතෙකුයි ඒ දෙන්නට කියලා මේ ළමයා ඒගොල්ලෝ අඩු කරේ
ඒ කියන්නේ යකෝ මුන්ට දැන් ඔය වගේ ගොන් කතා කිව්වහම ඉතින් වනචාරීම තමයි ඉතින් ඈ වනයේ හැසිරෙන. ඒ කියන්නේ මෙලෝ දැනුමක් නැහැ කියන එකනේ සමාජය ගැන දැනුමක් නැහැ. වනචාරී. ඉතින් හරි. ඉතින් ඔන්න ඕක තමයි ඒක තොප්පිය දාගන්න මං කියන්නේ. ඒ කියන්නේ මේ යාම තොප්පිය දාගෙන කියනවා අපිට මෙහෙම අපහාස කරන්න එපා. අපි එතකොට මේවා අපි තමයි අඩු කරලා දුන්නේ. අපි දෙනවා අනිත් පැත්තට කියලා. ඉතින් ඕක වැඩේ තියෙනවා ට්‍රම්ප් කියන්නේ කවුද කියලා ඔය ට්‍රම්ප්ලා වගේ මිනිස්සුත් එක්ක විහිළු කරන්න යන්න හොඳ නැහැ. හරිද? දැන් ඔය එයා ඕක මේ කොහොම කිව්වා වුණත් ඉතින් දන්න මිනිස්සු දන්නෝනේ. ඉතින් එහෙනම් රාණ්ඩුවක් ඕනේ නැහනේ. ඕක මේ වනචාරිය නෙවෙයි අන්දරේද කොහෙද? මට පේන්නේ අන්දරේට ඇඳගෙනද කොහෙද ඉන්නේ දැන්. එතකොට මේ ඔන්න ඔය වගේ ගොන් කතා. එතකොට මේ විනාශ කරන්න මොකද්ද? මේ විනාශ කරන්නේ අර අපේ තථාගත තිලෝකුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය. ඒක ඔය විනාශ කරන්නේ. හරි? ඒක විනාශ කරන ඒකට ගොම දානවා. අර කිරිහැටියට ගොම දානවා ඔය සෙට් එක එකතු වෙලා. ඉන්න බැරි නම් ඵලයවකෝ දඟලන්නේ ඔය විනාශ කරන්න නැතුව ඕවා මේ ඔය සාසනය විනාශ කරන්න නැතුව මේ තමන්ගේ පාඩුවේ ගෙදර ගිහිල්ලා වැඩක් කරගනියකෝ. මේ සුකෝපභෝගී ජීවිත ගත කරමින් මේ ඉන්න අය එයාලා මේ හිතන් ඉන්නේ මේ බුද්ධ ආගම කියන්නේ නැත්තම් බුද්ධ ධර්මය කියන්නේ ඒගොල්ලට හිතූ දෙයක් කියලා අර සිවුරාසට හැංගිලා ඒක බංකරෙන් වහගෙන හිටියාම හරි කියලා. එතකොට මේ ඒගොල්ලෝ කුණු හරප කියලා බනිනකොට මේ අනිත් අය කට පියාගෙන ඉන්න ඕනේ මුකුත් කියන්න බෑ. ඇයි අර සිවුරක් දාන්නවනේ. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. අපිට අර සංස්කෘතික සහ ආගමික වශයෙන් තියෙන ගෞරවේ නිසා එහෙම තියෙනව මිසක් එහෙම නැතුව ඒගොල්ලන්ට කුණුහරුප කියන්නේ අනිත් මිනිස්සු අහන් ඉන්නයි. එහෙම එකක් නැහැ. හරි ඒ නිසා ඒකත් තේරුම් අරන් ඉන්නව නම් තමයි හොඳ. මොකද මේ රටේ අර මිනිස්සු හොඳ හින්දා තාම ඉතින් ඔය ඒගොල්ලෝ කුණුහරුප කියා ඔය ඉන්නවා. නැත්තම් මෙලහට ඉතින් මේ ඔය මිනිස්සුම ගහලා පන්නලා මෙලහට. ඔය මහානායක හඳුරෙක් කරන්නේ නැහැනේ ඉතින්. ඒ නිසා මේ කියන්නේ මිනිස්සුන්ට කුණුහරුප කියලා බලනකොට ඉතින් මේ මිනිස්සු බලන් ඉන්න ඕනේ නෑනේ. අනිත් එක ඔය නිකන් බලන්නකො මේ YouTube එකේ ඔය උන්නාන්ස ගැන මේ මෑතක් වෙනකම් ඊයේ පෙරේද වෙනකම් මම දැක්ක මේ දිග්ගට හරහට මේ නොයෙක් විදිහේ වීඩියෝ යනවා. කියන්නේ මේ අසභ්‍ය සහ අන්න අසභ්‍ය ඒවා. අන්න කුණුහරුප වැඩ කරන ඒවා. එතකොට එයා ගැන මාර විවේචන ටිකක් තියෙනවා. ඉතින් මෙයා කරපු වැඩයි අරම. ඉතින් ඒවත් වනචාරී තමයි ඉතින් බැලුවාම නෙමෙයි ඉතින් කොහොම වනචාරී වනචර කියන එක අර වනයේ හැසිරෙන සහ කැලෑ ගති ඇති අය කරනවා. ඉතින් ඒව කරලාද නැද්ද? ඒවා ඉතින් අපි දන්නේ නැහැ. හැබැයි වීඩියෝ වල තියෙනවා. එතකොට වීඩියෝ වල ඉතින් ඔය අනිත් ඔය බලන්නකො තව හාමුදුරු ඉන්නේ ඕන තරම්. හොඳ හාමුදුරු ඉන්නෝ. කිසි කරදරයක් නැහැ. ඒ විවේචනය කරන්න ඕන තැන ඉදිරියට ඇවිල්ලා ඒ විවේචනයේ අදාළ තැන් වලට ගිහිල්ලා කියනවා. ඒක අධ්‍යාපන අමාත්‍යාංශයේ එකක් නම් ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ ඒ අදාළ කෙනෙකුට ඒක මේ පැහැදිලි කරනවා. එතකොට ඒවා හරි විදිහට වෙනවා. දැන් මේක මේ හරි දෙයක් කිව්වා පිළිගන්නේ නැහැ. මේගොල්ලගේ චර්යාව දැක්කහම. ඒකනේ වැඩි. මේගොල්ලගේ චර්යාව දැක්කහම හරි දෙයක් කිව්වා පිළිගන්නේ. ඉතින් අම්බෝ අර එකද කිව්වේ කියලා එහෙමනේ හිතෙන්නේ. දැන් අර ලාල් කාන්තමතුමා වනචාර්යා කිව්වාය කියලා. එතකොට ඒක ඉතින් ඒක ඉතින් තමන්ම ඉතින් හැමෝටම කලින් තමන් තොප්පිය දාගත්තා. ඉතින් ඒකේ නමක් ගමක් කිව්වේ නැත්නම් මොකටද සද්ද නැතු ඉන්නවනේ. මේක මේ එයා පටන් ගත්තා මේ මට වනචාර්යා කිව්වා කියලා. ඔය පිටිපස්සේ කවුද ඉන්නේ? මේ රටේ නඩු පිට නඩු වැටිච්ච එවුන් ටික ඉන්නේ. ඔය මේ සජිත් ප්‍රේමදාස 2 දැන් අන්දරේ වේගෙන එන්නේ. හරි? එතකොට මේ ඔය කුඩු මුදලාලිලා ගංජා මුදලාලිලා ගංජා ප්‍රවාහනය කරන එවුන් කුඩු ප්‍රවාහනය කරන එවුන් උන්ට අසීමිත සල්ලි කන්දරාවක් නෙන්නේ. ඉතින් උන්ට ඕක නැති වුණාම හරි අවුල්. ඊළඟට മന്ത്രി වැටුප අහෝසි කරන්න දැන් කරගෙන යනවා. එතකොට දැන් අර හිටපු උන්ට මාර අවුලනේ. දැන් මේකෙන් කීයක් හරි ආපු එක නැති වෙනවනේ. අර එකෙක් කිව්වේ මරාගෙන මැරෙනවා කියලා. ඔව් නැති කරොත් හරි අනේ වගේ අය ඉන්නේ. ඉතින් උන්ට
ඉතින් මේ මරාගෙන මැරෙනවයි කියලා කියන්න පුළුවන් හයියක් තියෙන එක. ඉතින් මේක පෙරලන්න මොනව නොකරයිද කියන්නකෝ. අන්න ඔය UMP එකේ සකබෙජ මොකද්ද නේද? පඩික්ක මේ ඔය සෙට් එක තමයි ඕවා පිටිපස්සේ ඉන්නේ. ඔය උන්නාන්සලා ෆෝම් කරන්නේ අරගොල්ලෝ. ඔය බලන්න ඊයේ පෙරේද කරපු එක ඔය මේ ට්‍රම්ප්ට කියලා අඩු කරා අර මේ කියනකොට මේ නේද කියලා කරලා අර තව එතනින් නීතිඥයුන් නැහැ කෙනෙක්ගෙන් අහනවා. ඌ තමයි කියන ඌ කියලා උල්වනවා. ඉතින් ඒගොල්ලෝ එකතු වෙලා මේ ආකාර රූකඩයක් කරලා ජෝකර් කෙනෙක් කරලා තියෙන්නේ. ඒ නිසා ඔන්න ඔය වගේ ජෝකර්ලා කියන ඒවා මේ මිනිස්සු විදියට එකපාරට පිළිගන්න එපා. පොඩ්ඩක් වටපිටාව හොයලා බලලා ඒව පිළිගත්තට කමක් නැහැ. හරිද? ඉතින් පිළිගන්න වෙනවනේ. හරිනම් අර ගොඩක් අය ඉන්නේ ඔය දැන් සිවුරක් දාගත්තු කෙනෙක් කිව්වහම ටිකක් අර ආමුදුර කෙනෙක් නේ කිව්වේ කියලා. ඒ අර අපිට තියෙන ගෞරවයේ සංස්කෘතිය අපි අර ආදි කාලේ ඉඳලම අපි එහෙම එකක් මේ මේන්ටේන් කරගෙන එනවනේ. එහෙම එකක් රැකගෙන එනවනේ. ඒක නරකයි කියලා නෙමෙයි කියන්නේ. ඒක කියන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. කවුරු හරි කිව් මමනින් අහන්න එපා. ඒක හරිද වැරදිද කියලා පොඩ්ඩක් බලලා මේ ඒවයි තීරණ ගන්නයි කියලා. ඒ නිසා මේ බුද්ධාගම අදහන මිනිස්සු ඔය කියන්නේ අදහන මිනිස්සු මේක හිතට අරගෙන මේ Tamanට මොනවා හරි මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන මොකක් හරි වියවුලක් තියෙනවා නම් ඒවා ඔය ලියුමක හරි ලියලා යවන්න අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒතකොට මේ මිනිස්සු බලලා මොකක් හරි කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඇත්තද කියලා බලලා එහෙම කරනවා. ඕක ගිහිල්ලා මේ හරිනි හම්බෙන්න ඕනේ නැහැ ඕක කියන්නේ. හරි Tamanට තියෙන විවේචනේ ඒක කියලා යවන්න. ඉතින් ඊට වඩා හයියක් තියන අය අමාත්‍යාංශෙටම ගිහිල්ලා කියන්නේ. ඉතින් එහෙම හයියක් කියලා කියන්නේ මේ ඒගොල්ලෝ අඳුරනවා කියන එක නෙමෙයි. ගිහිල්ලා ඉතින් Tamanට එහෙම හම්බෙන අවස්ථාවක් තියෙනවා නම් එහෙම හම්බෙලා හරි Taman කියාගෙන ගියපු දේක් බාර දීලා ඒකේ ಗುಣ දොස් කියලා වෙලාවක් ඉල්ලගෙන එහෙම කරන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් මේ රටේ ජනතාවනේ පත් කළා තියන ඔය මැටි ඇමතිවරු ජනාධිපති සියලු දෙනා. ඒ නිසා එහෙම ගැටලු නෑ. ඔය මේ තැන් වල ඉඳගෙන උපවාස කරන්නයි ඊළඟට මේ උපවාස කරන උන් නැහැ ඔක්කොටම එහා. හරිද? උපවාස කරන එක ඌ කුණුහරුප කියන මේ අරගේ කියන්නේ මේ කිලෝ ගානට. කිලෝ නෙමෙයි ටොන් ගානට කියන්නේ ඒක. අන්න එහෙම එවුන්. ඒ කියන්නේ ඒකෙම පේනවනේ මේකේ හැබෑ අදහසක් නැහැ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන එහෙම අවබෝධයක් නැහැ. එහෙම හැඟීමක්වත් නැහැ. උන්ට ඕහ මොනව කළත් කමක් නැහැ. උන්ට ඕනේ මේ ආණ්ඩුව පෙරලා ගන්න. ආණ්ඩුව මෙහෙම තිබුණොත් නම් උන්ට කෙලවෙනවා. ආන්න ඒකයි ඔය අවුල. ඒ නිසා මේ ඔය වනචාරී ඊළඟට ඔය කවුද ඔය තුම්මුල්ලේ විමලලා විමලාවතීද කොහෙදනේ? ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු වෙලා ඔය ගහන්නේ ගේම් එකක්. ඔය ගේම් එකේ නිකන් ඔය ජනතාව ඉත්තු වෙන එක තේරුම් අරගෙන පැත්තකට වෙලා හිටියනම් හොඳයි. උන්ට ඕන ගේම් එකක් ගහගන්න කියලා. මොකද ගේම් එක නතර වෙන්නේ ඕකුන් ටික ඔක්කොම අර වැඩිකඩ බන්ධනාගාරයෙන්. ඒක